රටට වැඩ කරන ගම්මැද්ද අද තවත් ගමක විදුපියසක දරුවන්ට මතක හිටින තෑග්ගක් දෙන්න මුල පිරුවා. ඒ විදුපියස කුරුණෑකල දෙමටව මහාවිද්‍යාලය. දෙමටව මහාවිද්‍යාලය අයිති වෙන්නේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පඬුවස් නුවර කොට්ටාශයට 1945 දී පටන්ගත්තු පාසලක්. සිසුන් 300ක් අධ්‍යාපනය ලබනවා. මව්පියන්ගෙන් වැඩි දෙනෙක් හරි අමාරුවෙන් දිවි ගැට ගහ ගන්න නිසා දරුවන්ගේ පානීය ජල ප්‍රශ්නය හැමදාමත් විසඳුමක් නැතුවයි තිබුණේ. ගම්මැද්ද ගෙයින් ගෙට ගිය ගමනේදී හඳුනාගත්තු මේ ගැටලුවට විසඳුමක් විදිහට ජල පද්ධතියක් හදන්න සැලසුම් සකස් වෙලා අද මුල්ගල් තැබුවා. පූර්ණ දායකත්වය නෙක්ස්ට් සෝසින් පුද්ගලික සමාගමෙන් නළලිඳ හදන්න ඉඩම පරිත්‍යාග කළේ ජේ.එම්. ජයතුංග බණ්ඩ මහත්මයා. කුරුණෑගල අතරේක දිස්ත්‍රික් ලේකම් ජී.පී.එස්.ජේ.ද සොයිසා මහතා ඇතුළු ආරාධිතයින් උත්සව සභාව ඇමතුවා. අපේ මේ ලෝකයේ පවතින ජීවය දෙන්නේ හිරුවෙලි සහ ජලය. මේ ඉස්කෝලයක් පාසලක් කියලා කියන්නේ අපේ රටේ අනාගතය. අපි ඊළඟ බැටන් එක දෙන්න ඕන මේ පරම්පරාවට. අපි අධ්‍යාපනය දුන්නට වැඩක් නැහැ. අනිත් භෞතික පහසුකම් යටිදල පහසුකම් දෙන්නේ නැත්තම්. මට මතකයි මෙතන ඉඳලා කිලෝමීටරයකටත් එහා දුරින් තිබිච්චි රජයේ විදක වතුර අපි උදේට ගිහිල්ලා පන්තියට ඇති වෙන්න වතුර පණිට්ටෝ ගේනවා. අපි ගෙනත්ලා තියලා ඉස්සරහයි පන්ති ඉස්සරහින් ඩෙස් එකක් උඩින් තියලා ඒක වහලා එතනින් තියන කෝප්පයක්. අපි විවේක වෙලාවෙ ගිහිල්ලා බොන්නේ ඒකේ. මම 2014 මෙම විද්‍යාලයේ විද්‍යාර්ථී හැටියට පැමිණුණාට පස්සේ හදවතට දැනුණා ලොකු දැනීමක්. එදා අපි ශිෂ්‍යය හැටියට දුක් විඳින්නට වඩා දුකක් දැනුණා. ආයතන ප්‍රධානිය හැටියට එදා හිටපු විදුහල්පතිවරු ගුරු මහත්මාත්මීන් මොන වේදනාවක් විඳින්නට ඇද්ද වතුර නැතුව දුක් විඳින්න. මේ ගම්මානයේ හිටපු වැඩිහිටි අය හැමදෙනාම කිව්වේ මේ කතාව. අපි ගියෙත් මේ පාසලට, අපේ ළමයි ගියෙත් මේකට, දැන් මුණුපුරෝ යන්නෙත් මේකට. හැබැයි වතුර ප්‍රශ්නේ තාම එහෙම්මමයි. මෙවැනි වටපිටාවක තමයි මේ දෙමටව පාසල අපි අඳුරගන්නේ. තව මාස කිහිපයකින් මං හිතන්නේ මාස 2කින් හෝ 3කින් නැවත ඔබතුමීලට මේ භූමියට ඇවිල්ලා මේ ඉස්කෝලේ දුවා දරුවන් එක්ක ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න, මේ ව්‍යාපෘතිය ඔවුන් සතු කරන්න, සිසු අයිතියටපත් කරන්න අවස්ථාව ලැබෙනවා කියලා මම සතුටින් කියනවා. මේක නෙක්සෝසින් අපේ පළවෙනි ව්‍යාපෘතිය. අපි අනිවාර්යෙන් තෝරගත්තේ ගම්මැද්ද. මොකද ගම්මැද්ද කියන්නේ නිකම්ම ගිහිල්ලා ව්‍යාපෘති කරන කණ්ඩායමක් නෙමෙයි. ඒගොල්ලෝ සමීක්ෂණ කරනවා මේ ව්‍යාපෘතිය කොච්චර දුරට සාර්ථක කරගෙන යන්න පුළුවන්ද කියලා. ඒ විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය කියන කාරණා දෙකම හේතු කොටගෙන තමයි අපි ඇත්තටම ගම්මැද්ද තෝරගන්නේ මේ ව්‍යාපෘතිය කරගෙන යන්න. ඒ ව්‍යාපෘතියක් ලබා දීමට හැකියාව ලැබීම ගැනම ආයතනයක් විදිහට අපි තාමත් ආඩම්බර වෙනවා. ව්‍යාපෘතිය කඩිනමින් නිම කරන්න ගම්මැද්ද සූදානම්.